Hello my fellow geeks. ඔන්න මේ අවුරුද්දේ එන්න තියෙන ලොකුම මූවී එකේ ට්‍රේලර් එක ආවා. ඒ තමයි Avengers Doomsday ට්‍රේලර් එක. ඉතින් කලින් ට්‍රේලර් ආවනේ. නෑ, ඒ කලින් ආවේ ටීසර් ට්‍රේලර්. මේක තමයි ඔෆිෂියල් ෆුල් ලෙන්ග් ට්‍රේලර් එක. මොකද්ද ටීසර් ට්‍රේලර් වලයි මේ ඔෆිෂියල් ට්‍රේලර් එකයි වෙනස? ටීසර් ට්‍රේලර් එකෙන් මෙයාලා බලන්නේ නිතරම අපිට මූවිය එක ගැන පොඩි අදහසක් දෙන්න. මූවිය එක තීම් එක කොයි වගේද, කැරක්ටර්ස් කොයි වගේද, මූවිය එකේ මියුසික් කොයි වගේද වගේ අදහසක් දෙන්න තමයි අපිට ටීසර් ට්‍රේලර් එක දෙන්නේ. අර පොඩ්ඩක් ඔඩියන්ස් එක හීට් අප් කරලා තියාගන්න ටීසර් ට්‍රේලර්ස් දානවා. බට් ට්‍රේලර් එක දාන්නේ මූවි එකේ ප්ලොට් එක ගැන අයිඩියා එකක් ගන්න. සමහර ට්‍රේලර්ස් කොච්චර චාටර්ද කියනවා නම් අපිට ආයේ ෆිල්ම් එක බලන්න ඕනේ නැහැ. ෆිල්ම් එකේ සමරියක් දුන්නා වගේ තමයි. ෆිල්ම් එකේ පොඩි ප්ලොට් එක ගැන හින්ට් එකක් දෙන එක තමයි ට්‍රේලර් එකෙන් කරන්නේ. ඉතින් අපි නැවත බලමු Doomsday ට්‍රේලර් එක. ඔබ්වියස්ලි මම බැලුවා එකපාරක්. අපි තව පාරක් බලමු. ඒ එක්ක මම ඔයාලට මේ ට්‍රේලර් එකේ මම දකින දේවල් ටික කියන්නම්. හරිනේ? හරි. එහෙනම් අපි බලන්න පටන් ගමු. අපිට මුලින්ම පේනවා සේවියර්ගේ ස්කූල් of gifted youngsters ස්කූල් එකේ බැජ් එක බිම් වැටිලා තියෙනවා. ඉතින් අපිට හිතාගන්න පුළුවන් මේ ස්කූල් එක මේ මොහොතේ විනාශ වෙලා තියෙන්නේ නැත්නම් විනාශ වෙමින් පවතින ගමන් තියෙන්නේ. Something's coming. Something we may not be able to deter. සේවියගේ කටහඬ ඇහෙනවා. එයා කියනවා something coming, something we can't stop. මොකක් හරි එයාලටවත් නවත්තන්න බැරි දෙයක් එන ගමන් තියෙන්නේ. අපිට ලොකු ෆ්ලෑෂ් එළියක් පේනවා මේ විනාශ වෙන අතරමඟද නැත්නම් වර්ල්ඩ් කොලයිඩ් එකක්ද නැත්නම් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් මල්ටිවර්ස් ඔෆ් මැඩ්නස් එකේ අපිට ඩාර්ක් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් හම්බෙන්න යද්දී ඒ කොලයිඩ් වෙමින් පවතින ලෝකයේ තවත් අවස්ථාවක්ද කියලා අපිට කියන්න බෑ මොහොතේ. නමුත් අපිට කියන්න පුළුවන් එකම දේ මේ මොහොතේ සේවියර්ගේ ස්කූල් එක ඇතුළු ලෝකය විනාශ වෙමින් පවතින. ඒ දිහා බලාගෙන We should be faced with an unthinkable decision. Doomගේ ෆස්ට් ලුක් එක දකින්න හම්බෙනවා ට්‍රේලර් එකක් තුලින්. අපි ෆැන්ටස්ටික් 4 එකේ දැක්කා. නමුත් ෆේස් එක එක්ක දැන් තමයි දකින්න පුළුවන්. මේකෙදි අපිට විශේෂයෙන් කියන්න පුළුවන් දෙයක් තමයි ඩොක්ටර් ඩූම්ට තියෙන්නේ මොඩර්න් ඩොක්ටර් ඩූම්ට වැඩිය ටිකක් මිස්ටික් මැජිකල් පැත්තට බර කොස්ටියුම් එකක්. බලන්න මේකේ තියෙන ඩිසයින්. හරිද? ඒක ටිකක් අර මැජිකල් පැත්තට බර වැඩි. ඉතින් අපිට කියන්න පුළුවන් මැජිකලි ගොඩක් පවර්ෆුල් ඩොක්ටර් ඩූම් කෙනෙක් තමයි මේක ඉන්නේ බොහෝ දුරට කියලා. විදියටම ඊළඟ කාරණේ අපිට මේ මෙතන දකින්න පුළුවන් නිව් ඇවෙන්ජර්ස් ටවර් එක. අපිට හැමදාම දැකලා පුරුදු ඇවෙන්ජර්ස් ටවර් එකට වඩා වෙනස් වුණ ඇවෙන්ජර්ස් ටවර් එකක්. මොකද නිව් ඇවෙන්ජර්ස් මූවි එකේදී ඇවෙන්ජර්ස් ටවර් එකටත් හානි වුණා. ඉතින් අපිට පේනවා ඒ ඉවෙන්ට් එකකින් සෑහෙන කාලයකට පස්සේ තමයි මේ ඉවෙන්ට් එක සිද්ධ වෙන්නේ. මොකද අලුතෙන් හදපු ලස්සන ඇවෙන්ජර්ස් ටවර් එකක් තියෙනවා. බට් කලින් ඒක ලස්සනයි. With many warriors in our time. ඔන්න තෝගේ මොනොලොග් එක පටන් ගන්නවා. ඒ වගේම අපිට පේනවා තෝර් සහ ෆැන්ටස්ටික් 4 ටීම් එක මෙතන එනවා. You're far stronger than all. ඒ වගේම අපිට දකින්න පුළුවන් නිව් ඇවෙන්ජර්ස් ටීම් එක මෙතන ඉන්නවා. හැබැයි බොබ් පේන්නේ නැහැ. ඒ වගේම ෆැන්ටස්ටික් 4 ටීම් එක තියෙනවා. ඊට පස්සේ අපේ කැප්ටන් ඇමරිකා අපි දැක්ක කලින් වින්ටර් සෝල්ජර් ඉන්නවා. මෙතන ඇන්ට්මෑන් ඉන්නවා. ඒ වගේම තෝර් ඉන්නවා. අපිට කියන්න පුළුවන් මේක තමයි මුලින්ම එකතු වෙන ඇවෙන්ජර්ස් ටීම් එක ඩොක්ටර් ඩූම්ට එරෙහිව සටන් වදින්න. ඒ වගේම මේකේ තව දෙයක් දකින්න හම්බෙනවා. ඒ තමයි මෙන්න මේ බෝඩ් එකේ තියෙන්නේ. බලන්නකෝ. ලෝක 3ක් තියෙනවා. එක එකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම මෙතන මොකක් හරි ඒ වගේම සම්බන්ධතාවයක් පෙන්වනවා. මෙතන පෘථිවි 3ක් පෙන්වනවා. මට හිතෙන්නේ මේ මල්ටිවර්ස් 3ක් එකට ඝට්ටණය වෙන අවස්ථාවක් තමයි මේ පෙන්වන්නේ. හැබැයි මේ සෙට් එකේ බොබ් බොබ් මේ ඉන්නේ. සෙන්ට්‍රි ඉන්න පැත්තකට වෙලා ඉඳගෙන put together and they died. ඒ තෝර් මේ වෙලාවේ කියන්නේ තේනොස් එක්ක කරපු ෆයිට් එක ගැන. They died facing enemies. එතකොට අපිට පේනවා නමෝ සහ ශූරිය කලින් ෆිල්ම් එකේදී සාමය ඇති කරගත්තා වුණත් නැවත මෙතන සටනක් ඇති වුණා. මං හිතන්නේ ශූරි
මේ මහා සටනට නේමෝව එක්කගෙන යන්න එනවා. නමුත් එයා මේකට විරුද්ධ වෙනවා. මෙතන පොඩි ගැට්ටනයක් සිද්ධනවා අපිට මෙතන පේනවා තින් ඉන්නවා මේ බලන්න. ඉතින් අපිට දැන්ඩම කියන්න පුළුවන් දැන් අර ඇවෙන්ජර්ස් කුල්නේ හිටියා වගේ මේ ෆැන්ටාස්ටික් 4 සෙට් එක මෙතන ෂූරිවත් හම්බෙලා තියෙනවා කියලා. හරි ඒකෙන් අපිට හිතන්න පුළුවන් දෙයක් තමයි මොකද ෆැන්ටාස්ටික් 4 ෆිල්ම් එක ඉවර වෙද්දී අපිට පේනවා ඩොක්ටර් ඩූම් එනවා. ඉතින් මේ මුළු ඩූම්ස්ඩේ ෆිල්ම් එකම කේන්ද්‍රගත වෙන්නේ ෆැන්ටාස්ටික් 4ලා උදව්විල්ලාගෙන සීන් එකකින් වෙන්නත් පුළුවන්. මොකද අපිට ෆැන්ටාස්ටික් 4 ෆිල්ම් එකේ අපිට දැක ගන්න පුළුවන් වුණා ලැට්පේරියාව කියන එක මෙන්ෂන් වෙලා තියෙනවා. ඒ වගේම ඩොක්ටර් ඩූම් මෙතන නැහැ කියලා පෙන්වුණා. ඉතින් ඒකෙන් අපිට කියන්න පුළුවන් ඩොක්ටර් ඩූම් මේ යුනිවර්ස් එකේ කෙනෙක් වෙන්න පුළුවන් කියලා. ඉතින් මෙයාලා මොකක් හරි එයා නිසා කරදරයකට පත් වෙලා උදව්විල්ලාගෙන එන එකත් වෙන්න පුළුවන් දෙයක්. And threats. ඔන්න අපිට පෙන්වනවා තෝර් යුද පිටියට එන හැටි. That scared ඒ me. වගේම ලොකු ස්ටැචුව එකක් තියෙනවා. මම දැන් කීප පාරක් බලලා මේක ගොඩක් වෙලාවට ඩොක්ටර් ඩූම්ගේම ස්ටැචුව එකක් වෙන්න පුළුවන්. Than this one. ඒ වගේම අපිට මෙන්න දැන් ඩොක්ටර් ඩූම්ගේ ෆුල් බොඩි එක දැක ගන්න පුළුවන් වෙනවා. ගොඩක් බෑඩෑස්. ඒ වගේම අපිට මෙතන පිපිරීමක් පෙන්වනවා. මෙන්න මේ පිපිරීම මම කලින් හිතුවා ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගේ මෙන්ෂන් එක වෙන්න ඇති කියලා. බට් මේක එක්ස්මෙන් ලගේ ස්කූල් එක. ඔන්න අපිට පෙන්නනවා අපේ එක්ස්මෙන් ලගේ නායකයා සයික්ලොප්ස් 97 ඇනිමේෂන් එකේ විදිහටම කොමික් ඇකියුරේට් විදිහටම එයාගේ කොස්ටියුම් එකත් එක්ක. ඉතින් මේක ගොඩක් කට්ටිය බලාගෙන හිටපු අවස්ථාවක්. ඒ වගේම ටීස ට්‍රේල් එකෙන් කටිය වාව් ගෑවිච්ච තැනක්. ඉතින් ඔන්න අපිට සයික්ලොප්ස්ගේ වැඩ කිඩ බලා ගන්න පුළුවන්. මේ වෙලාවේ මෙයා ඉන්නේ ස්කූල් එක ඇතුලේ. අපිට කියන්න පුළුවන් මේ ස්කූල් එක ඇතුලේ ලොකු ෆයිට් එකක් යන ගමන් තියෙනවා. ඔන්න අපිට රෝමන්ස් වලින් දැක ගන්න හම්බුණ දෙයක් තමයි ගැම්බිට් සහ සංචි අතර ෆයිට් එකක් ඇති වෙනවා කියන එක. ඉතින් සංචි කියන්නේ මාවල් යුනිවර්ස් එකේ බෙස්ට් hand to hand combatant කෙනෙක් නෙමෙයි කෙනා. ඉතින් ගැම්බිට් කියන්නේ තේට නොදෙවෙනි සටන්කරුවෙක්. එයාට ගොඩක් ඇක්‍රොබැටික්ස් පුළුවන්. හරියට ජිම්නාස්ටික් කෙනෙක් වගේ. එයාගේ පවර් එකත් හොඳ ලෙවල් එක තියෙන පවර් එකක්. මොකද එයාට තියෙනවා කයිනටික් පවර් එක. එයා පාවිච්චි කරන ඕනම බඩුවකට චාර්ජ් කරලා ඒක පුපුරවා හරින්න පුපුරන ශක්තියක් ලබා දෙන්න මෙයාට පුළුවන්. ඉතින් දෙන්නගේ ෆයිට් එක කොහොම වෙයිද කියලා අපිට බලා ගන්න පුළුවන්. මේක හොඳම ගණේ ෆයිට් එකක් අපි ජීවත් වෙලා ඉන්න කාලේ අපිට බලන්න හම්බෙන. මට ඒක ෂුවර්. Everything that they say. අපිට පේන්නනවා ID කාඩ් එකක් TV එකේ ලොකීගේ ID කාඩ් එක. ඒ ID කාඩ් එකේ එක පැත්තක ඊග්‍රසීල් එක ලොකී ටයිම්ලයින් එකතු කරලා හදපු සිම්බලික් ට්‍රී එක ලොකී සීසන් 3 එකේ සීසන් 2 එකේ අන්තිමට අපිට මේක ID කාඩ් එක පිටිපස්ස දකින්න හම්බෙනවා. They sacrificed me for nothing. ඔන්න ලෝකී අපිට පෙනෙනවා God of Stories. බට් අපි දැක්කේ අන්තිමට අර ගස්වැල් ටික බදාගෙන ත්‍රෝන් එකේ ඉන්නවා. බට් මෙයා ෆ්‍රීලි හැමතැනම යනවා අපිට බලා ගන්න පුළුවන්. මේ ලෝකීගේ වේරියන්ට් එකක්ද? නෑ ලෝකීගේ වේරියන්ට්ස් නෑ. එතකොට මේ ලෝකේ මේ ත්‍රෝන් එකෙන් නැගිටලා ආවේ කොහොමද? අපි දන්නේ මෙයාට තියෙන තව පවර් එකක්ද දන්නේ නැහැ. ටයිම් ලයින් වල පෙනී ඉන්න පුළුවන් ඉතින්. ඕකේ. ඒ වගේම අපිට පේනවා මෙතන මුහුද දෙබෑ කරගෙන ඉන්නවා අර මෝසස් කරා වගේ. ඉතින් මේක බොහෝ දුරට නේමාගේ පවර් එකක් වෙන්න ඕනේ. නෙමෝර් මෙතන නැතුව කොහොමද මෙතන මුහුද දෙබෑ කරන්නේ? වකන්ඩ ටෙක්නොලොජි වෙන්නත් පුළුවන්. Start together. මෙතනදී අපිට දකින්න පුළුවන් වකන්ඩා එකේ ෂූරි මෙතන ෆැන්ටාස්ටික් 4 සහ නිව් ඇවෙන්ජර්ස්ලා මෙතන කලැබ් වෙනවා. මෙතනත් අපිට තින්ව දැක ගන්න පුළුවන් වෙනවා. මට හිතෙන තින් මේකේ මෙසෙන්ජර් කෙනෙක් වෙන්න පුළුවන්. මෙයාලා මේ ටීම් එක එකතු කරගන්න යන. ඉතින් අතට දෙනවා පේනවා. Put aside. ඒ වගේම අපිට අර මුල් වෙච්ච සිද්ධිය මේකත් එක්ක ගලපන්න පුළුවන්. තින් සහ ෂූරි නමෝ එක්ක ඉන්න සීන් එක. ඉතින් මෙයා ෂූරි ගාවට ගිහිල්ලා ඊළඟට එන්න නමෝ ගාවට වෙන්නේ නැති. Petty squabbles. ඇවෙන්ජර්ස් ලගේ ෆයිට් එකක් දකින්න පුළුවන් වෙනවා. එක්ස්මෙන් ලා එක්ක. ඉතින් මෙතන මිස්ටික් ඉන්නවා. මෙයාට කොමික් ඇකියුරේට කොස්ටියුම් එකක් දීලා තියෙනවා. කලින් හිටිය ඇඳුම් නැතුවනේ. එතකොට මේ සේවියර්ගේ ස්කූල් එක ඇතුලේ තමයි මේ ෆයිට් එක යන්නේ කියලාත් අපිට පේනවා. I presume nothing except this. ඔන්න අපිට මැග්නීටෝ පේනවා. If he returns. එන්නට මොකක් කරගන්න බැරි තරමට නාගී වගේ තමයි මට පේන්නේ.
ඉතින් මෙයාලා මේ බදාගෙන වැළපෙන විදියට මට හිතෙන මෙයාලට ලොකු සැක්‍රිෆයිස් එකක් කරන්න වෙයි නැත්තම් මොකක් හරි ෆේට් එකක් ඇක්සෙප්ට් කරන්න වෙයි. ඉතින් මෙතන ඇන්ට්මෑන් සායාගේ ඩෝටර් මෙතන සිස්ටර් තෝගේ මොනොලොග් එකෙත් කියන්නේ ඔයාට බ්‍රදර්ස්ලා සිස්ටර්ස්ලා නැති වෙන්න පුළුවන් වගේ කතන්දරයක් තමයි. අපිට කැප්ටන් ඇමරිකා පේනවා. ආයෙ ගැම්බිට්ගේ සහ ෂැන්චීගේ ෆයිට් එකේ කොටසක් පේනවා. එතකොට මේ වෙලාවේ මිස්ටර් ෆැන්ටස්ටික් ඉන්නවා, මිස්ටික් ඉන්නවා. ඒ වගේම කැප්ටන් ඇමරිකා ඉන්නවා. එතන ලොකු ෆයිට් එකක් යනවා කියලා අපිට පේනවා. ඒ කියන්නේ නිව් ඇවෙන්ජර්ස්ලා ටික ගිහිල්ලා තියෙනවා. එක්ස්මෙන් ලව හම්බෙන්න යාලගේ උදව් ගන්න. එතකොට තින් ඇතුළු අනිත් පිරිස ගිහිල්ලා තියෙනවා. නමෝව සහ වකන්ඩා කට්ටියව හම්බෙන්න. ඉතින් අපිට පේනවා මෙතන තෝර් ඩොක්ටර් ඩූම් එක්ක ෆයිට් කරලා ඇවිල්ලා එක්ස්මෙන් ලගෙන් උදව් ඉල්ලනවා. එතන ෆැන්ටස්ටික් 4 ටීම් එකක් ඉන්නවා. මේ කට්ටිය දෙකට බෙදිලා ආපහු යනවා තවත් ටීම් එකතු කරගන්න. ඒ වගේ දෙයක් තමයි අපිට පේන්නේ. අපිට නමෝව පේනවා. ඉතින් මේ දෙකොල්ලෝ ෆයිට් කරනදී මට හිතෙන්නේ නමෝ මේ ෆයිට් එක එකතු වෙන්න කැමති නෑ. මෙතන වෙන මොකක් හරි කන්ෆ්ලික්ට් එකක් නැත්නම් යා ඩොක්ටර් ඩූම් ගිරයි. ඔන්න අපිට අර ට්‍රේලර් එකේ මුලදී නොපෙන්නපු ඉතුරු භාගය බලා ගන්න පුළුවන්. තෝර් එයාගේ ෆුල් පවර් එකෙන් ඇටැක් කරනවා. බට් ඩොක්ටර් ඩූම් ඇඟිලි දෙකෙන් මේක නවත්තනවා. ඇඟිලි දෙකෙන් කිසිම ස්ටෝම් පවර් එකක් නැතුව තේනෝස්ගේ බෙල්ල කපපු මේ ස්ටෝම් බ්‍රේක් එක. ඉන්ෆිනිටි වෝ එකේ තේනෝස්ට කරන්න පුළුවන් වුණ එකම ෆේටල් ඉන්ජරි එක කරන්න පුළුවන් වුණ වෙපන් එක ගෝඩ්ද ගොඩ් බුචව පරද්දපු වෙපන් එක ඩොක්ටර් ඩූම් ඇඟිලි දෙකෙන් නවත්තන. කොච්චර පවර්ෆුල්ද ඩොක්ටර් ඩූම්? ස්ට්‍රෝංගස්ට් ඇවෙන්ජර්වත් ඇඟිලි දෙකින් නවත්තන්න පුළුවන් ඩොක්ටර් ඩූම් කොච්චර පවර්ෆුල්ද? තෝර්ගේ මොනොලොග් එකේ තෝ කියනවා තේනෝස්ට ඩිය මෙයා පවෆුල් කියලා, ෆා බියොන් පවෆුල් කියලා. බලාපව් අහලා බලන්න. ඉතින් කතාව ඇත්ත වගේ. We're going to need a miracle. ඒකනේ අපිට අවශ්‍ය ප්‍රාතිහාර්යයක් කියලා we need a miracle කියලා තෝර කියනවා. ඒ කියන්නේ මේක එසේ මෙසේ විලන් කෙනෙක් නෙමෙයි. Hey pal. It's not possible. ඔන්න අපිට පේනවා අපේ ස්ටීව් රොජර්ස් ඉන්නවා. එයා නැවත මියෝනිය එක අතර ගන්නවා. එයා කොණ්ඩේවල ඉන්නේ. එයාගේ අවුට්ෆිට් එක කැප්ටන් ඇමරිකා නෙවෙයි. ඉතින් ගොඩක් කට්ටිය කියනවා මේ කැප්ටන් හයිඩ්‍රා වෙන්නත් පුළුවන් කියලා. අපි දන්නේ. නමුත් ස්ටීව් රොජර්ස්ට මේ මියෝනිය එක වීල් කරන්න පුළුවන්. ඉතින් මේ එයාගේ වේරියන්ට් එකක්ද නැත්නම් කවුද කියන එක අපි දන්නේ නැහැ. නමුත් මෙතනදී තෝ එයාව මේ සටනට එකතු කරගන්නවා. we need a miracle කියලා. මේක පෙන්වන්නේ තෝර් දැකපු මිරකල් එකක් තමයි කැප්ටන් ඇමරිකා මියෝනිය එක උස්සන එක. ඔයා බලන්න තෝර් කොච්චර ෂොක් වුණාද පළවෙනි මොහොතේ කැප්ටන් ඇමරිකා මිටිය ඔල්ලපු වෙලාවේ. ඊට පස්සේ ඒක මිරකල් එකක්. ඉතින් ඒක සිම්බලයිස් කරන්න දාපු පොඩි කෑල්ලක් තමයි මේ. දෙදස් විසිහයේ 12/18 ඉතින් ඩූන් රිලීස් වෙන දවසේම ඩූම්ස් ඩේ රිලීස් වෙනවා. මේක කලිමුත් තිබ්බ නිවුස් එක. නමුත් අද අපිට ඒක තහවුරු වෙනවා. the film not yet rated. ඉතින් මෙතන කවුන්ට් ඩවුන් එක වැටෙනවා. මාස 4යි දවස් 27ක් තියෙනවා. ඉතින් අපි බලමු කොයි වගේ දෙයක් වෙයිද කියලා. මේක first official trailer එක, not the final trailer. සමහර විට තව ට්‍රේලර් එකක් හෝ දෙකක් එන්න තියෙනවා. අපි ඒ වෙලාවට බලමු මොකද වෙන්නේ කියලා. ඕකේ. එහෙනම් ගිහිල්ලා එන්න.